හෙලෝ අද මං ආවේ ඔයගොල්ලන්ට කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. මං කලින් පෝස්ට් එකක් දැම්මනේ අපි අපේ මැරේජ් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කළේ කොහොමද කියලා මිනි ව්ලොග් එකක් අරන් එනවා කියලා. ඔන්න අද තමයි ඒ දවස. මාර්තු 12 වෙනිදාට අපේ මැරේජ් එක රෙජිස්ටර් කරලා අවුරුදු 4ක් වෙනවා. මේ අවුරුදු 4 ලස්සන ගමනේ අපිට හම්බුණ වටිනාම දේ තමයි අපේ පුංචි පුතා. එයාට දැන් අවුරුදු 2යි මාස 5ක් වෙනවා. ඉතින් අපි හිතුවා අපේ මැරේජ් ඇනිවර්සරි එක පොඩියට සෙලිබ්‍රේට් කරන්න. මොකද මේ දවස්වල ඉෂාර ගොඩාක් බිසි. ඒක නිසා අපිට ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න එළියට යන්නවත් විදිහක් නැහැ. ඒක නිසා මට හිතුණා කැන්ඩල් ලයිට් ඩිනර් එකක් වගේ දෙයක් පුංචියට ඇරේන්ජ් කරලා බබයි මායි ඉෂාරයි අපි තුන්දෙනා එකතු වෙලා අපේ ගෙදරදිම අපේ මේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කළොත් හොඳයි කියලා. ඉතින් මම කලින් දවසේ ටවුන් එකට ගිහිල්ලා ඩෙකොරේෂන් වලට ඕනි කරන ෆ්ලෝටින් කැන්වස් ටිකක් අරගෙන ආවා. අනිත් ඩෙකොරේෂන් වලට ඕනි කරන දේවල් නම් මම ගෙදරින්ම හොයාගන්න තමයි හිතාගත්තේ. ඒ කියන්නේ ඔය ආටිෆිෂල් ෆ්ලවර්ස්, තව වංගාව තිබුණා අපේ බබාගේ බර්ත්ඩේ ඩෙකොරේෂන් වලට ගෙන ආපු ලස්සන පුංචි ලයිට්ස්. ඊට පස්සේ තමයි ඩිනර් එකට මොනවද ගන්න කියලා. මං හිතුවා මම උදේටයි දවල්ටයි දෙකටම එක එක කෑම ಜಾති හදපු නිසා මහන්සිත් නේ. ඒක නිසා පොඩි සිම්පල් සරල කෑම එකක් හදන්න තමයි මං හිතාගත්තේ. මං චිකන් ටිකක් අරගෙන හොඳට මැරිනේට් කරලා පෑන් එකේ ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ අල ටිකක් අරගෙන තම්බලා ඒකෙන් මෑෂ් පොටේටෝ හදාගත්තා. ඒක තමයි අපේ ඩිනර් මීල් එක. ඉතින් මේ ඔක්කොම රෙඩි කරගෙන ඉවර වෙනකොට රෑ 8 වගේ වුණා. ඊට පස්සේ අපි තුන් දෙනාම වොෂ් එකක් දාගත්තා. දැන් අපි බ්ලොග් එකක් කරන්න වීඩියෝ කරන්න හිතාගෙන ඉන්න නිසා ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් වලින් ඉන්නත් බෑනේ. ඒක නිසා අපි ටිකක් හොඳ ඇඳුම් තුනකුත් ඇඳගෙන අපේ ආදරණීයම දවස අපේ විදියට පුංචියට සෙලිබ්‍රේට් කළේ මෙන්න මෙහෙම. අපි ඉස්සෙල්ලාම කළේ අපේ කේක් එක කට් කරන එක. ඊට පස්සේ කේක් එකෙන් ටිකක් කාලා අපි අපේ ඩිනර් එක ගත්තා. මට හිතෙන විදිහට මේ සෙලිබ්‍රේෂන් එකෙන් අපි දෙන්නට වඩා සතුටුුනේ අපේ බබා. මොකද එයා හිතන්නේ අපි කේක් එකක් කපනවා නම් ඒ කේක් එක කපන්නේ කාගේ හරි බර්ත්ඩේ එකකට කියලා. එයාගේ හිතේ මේ එයාගේ තාත්තිගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් ඒක නිසා එයා මේ කේක් එක කපන ඒවට ඊට පස්සේ මේ කෑම කන ඒවට හැම දෙයකම මාර ආසාවෙන් තමයි හිටියේ. හැබැයි මේ සෙලිබ්‍රේට් කරන වෙලාව වෙනකන් අපි කේක් එක පරිස්සම් කරගත්තේ නම් ගොඩාක් අමාරුවෙන්. මොකද කේක් එක දැක්ක වෙලේ ඉඳලා අපේ බබාට ඕනි වෙලා තිබුණේ කේක් එක කන්න. මේ තියෙන්නේ මං ගෙදර තියෙන දේවල් වලින් ඩෙකොරේට් කරගත්ත අපේ ඩිනර් ටේබල් එක. ඉතින් ඔන්න ඔහම තමයි අපේ විශේෂ දවස අපි පුංචියට අඩු වියදමෙන් සෙලිබ්‍රේට් කරේ. මං හිතනවා ඕගොල්ලොත් මේකින් ඔයාලගෙත් ඒ වගේ විශේෂ දවසක් සෙලිබ්‍රේට් කරන්න පුංචි හරි අදහසකුත් ගන්න ඇති කියලා. ඒ වගේම ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වුණා නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.